Hello, welcome back to my YouTube channel. දිනයක් මතක නැති දවසක් මේක. හැබැයි සතිය දවසක්. මොකද හස්බන්ඩ් ගෙදර නෑ. අම්මත් ගෙදර ආපු දවසක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සතිය දවසක් තමයි. බබාලා දෙන්නත් එක්ක ඔක්කොම වැඩ ටික බැලන්ස් කරගෙන රසට කෑමත් හදපු දවසක් තමයි මේ. අද දවස මොනවද කළේ කියලා බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම්මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පටන් ගත්තේ YouTube channel එක. 10 දෙනෙක්ගෙන් විතර තමයි පටන් ගත්තේ. මගේ ගෙදර අය දන්න කියන දෙතුන් දෙනා ඇරුණම මම වෙන කාටවත්ම කියලා තිබුණේ නෑ channel එක ගැන. අද වෙද්දී subscribers 320ක් ඉන්නවා. ඒක මම daily videos upload කරලා මම විසින්ම හදාගත්ත දෙයක්. අදරන අය 10-12 දෙනෙක්ට වඩා නැතුව ඇති. ඒක ගැන මට ඇත්තටම සතුටුයි. මේ වෙලාවේදී මම මේක වෙලාවක් කරගන්නවා. එයාලට ස්තුතිවන්ත වෙන්න. මේක බලන ඔයත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද දවසේ මට වැඩි හරියක් මේ ඉන්න තියෙන්නේ ලොකු බබත් එක්ක. එයා නර්සරි යන්න පටන් ගත්ත හින්දා එයාත් එක්ක ගත වෙන කාලය අඩු වෙන හින්දා ටිකක් පොඩි බබාව අම්මටම බාර දීලා ලොකු බබා එක්ක ඉන්න තමයි හදන්නේ. ලොකු බබා එක්ක සෙල්ලම් කරන්න, එයා වෙනුවෙන් කාලය ගත කරන්න, එයාට කැම් කවන ඒවා කරන්න, එයා ආස දේවල් හදලා දෙන්න. අද දවසම එයාත් එක්ක ඉන්නවා ඇති. අද හොඳ විදිහට පායපු පැහැබර දවසක්. වැස්සක් නෑ. සමහරව වැස්සට කැමති, සමහරව අවුවට කැමති. ඔයාලා මේ දෙකෙන් මොකටද කැමති? මම නම් කැමති අවුව වැටලා තියෙනවට. වැඩිපුරම බබාලා කිරිදි වේල ගන්න, වැඩ ටික කරගන්න පුළුවන්. වහින දවසක් වුණාම හරිම ඩල්, හරි කම්මැලිකමක් දැනෙනවා. හරි පාළුවක් දැනෙනවා. ඒ දැනෙන පාළුවට, ඒ දැනෙන හැඟීමට මම එච්චර කැමති නෑ. මං හරි බයයි පාළුවට. ඒ නිසා මම හරි කැමති මේ විදිහට හොඳට ඉරේලිය වැටලා ආලෝකමත් වෙලා තියෙන ප්‍රබෝධමත් දවස්වලට. ඒ දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා. මං හරි ආසයි එහෙම දවස්වල වැඩ කරන්න. එහෙම නැතුව ගියේ ඇතුළටම වෙලා වහින වෙලාවට ගුලි වෙලා නිදා ගන්න දවල් වරුවට. ඒකට මං එච්චර ආස නැහැ. අපේ ගේ ඉස්සරහම තියෙනවා සුදු පාට මල් වැටුණු ගහක්. සුදු පාට කියන්නේ ඒකේ කොළවල පාට තමයි සුදු පාට. හැබැයි ඒක මලක් වගේ. දුර තියා බලන කෙනෙක්ට ඒ ගහේ කොළ වෙනමයි මල් වෙනමයි සුදු පාටට පේන්නේ. හැබැයි සුදු පාටට තියෙන්නේ මල් නෙමෙයි, කොළ. ඉතින් මේ හිමි චූටි බබා ඇහිඳින්නේ ඒ ගහේ මල්. ඒ ගහේ මල ඔන්න ඔය තරමට චූටි. මම ආයෙ දවසක මේ වීඩියෝ එකකින් පෙන්නන්නම් ඔයාලට ඒ ගහ. ඒ ගහේ මල මොනවාද, කොළ මොනවාද කියලා අඳුරගන්න බෑ. මමත් මේ ළඟදී තමයි ඒ ගහේ මල මෙච්චර චූටි කියලා දැක්කේ. හරි. දැන් ඔන්න දවල්ටත් යන්න ඕනේනේ. අද මම හදන්න හිතාගෙන ඉන්නේ අලකිරි හොද්දක් හදලා තිබ්බට වලට හාල් මැස්සු දාලා ඒක තෙල් දාලා බෝච්චි ටිකක් කිරට හදාගන්න තමයි යන්නේ. බත් එක වෙනද විදියටම හදන්නේ නෑ. මොකද හැමදාම හදන විදියට කාලා ඇති වෙලා තියෙන්නේ. ඉතින් බත් එකට ගිතෙල් මුලින්ම බත් එකට ගී ටිකක් දාලා බත් එක ටෙම්පරාදු කරලා ඒකට රම්පෙ ටිකකුත් දාලා කහ චූට්ටකුත් දාලා ඒක එහෙම බත් එකේ දෙන්න තිබ්බා. ඊට පස්සේ අල ටිකක් තැම්බෙන්න තිබ්බා. බත් එකේ ස්ටීමරේ උඩින් තිබ්බට ටික හොඳට හොදලා සුද්ධ කරලා ඒ ටිකක් තියාගත්තා. එතකොට ඒ වැඩ දෙකම වෙනවනේ. බත් එකේ තියලා ඉවර වෙනකොටම තිබ්බට ටිකක් තැම්බිලා තිබුණා. බත් එක නම් හරි ලස්සනට ඇවිල්ලා තිබුණා. මම මේකට කරපිංච ටිකකුත් දැම්මා. එතකොට ඒකේ වෙනස්ම සුවඳකුයි කන්න හිතෙන රසකුයි එන හින්දා. ඊට පස්සේ හිමීට බෝංචි ටික සුද්ධ කරලා ඒ ටික හොඳට හොදලා ඒකත් මේ විදිහටම කිරට තියාගත්තා. කිරට නෙමෙයි ඒක මම ටෙම්පරාදු කරලා කිරි ටිකක් දාලා ඒ ගත්තේ අර කොළ පාට ලස්සනට තියෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ තැම්බෙලා තිබුණ තිබ්බට ටික අරගෙන මේ විදිහට හොඳට පොඩි කරගත්තා. හාල් මැස්සු ටිකකුත් තෙල් දාලා ලුණු රම්පේ කරපිංචා තක්කාලි ගෙඩියක් මේ හැමදේම දාලා තිබ්බට ටිකක් කලවම් කරලා ගත්තේ. ඊට පස්සේ අලකිරි හොද්ද සාමාන්‍ය විදියටම අර ටික තැම්බුණාට පස්සේ ටික සුද්ධ කරලා කපලා කරලා අරගෙන කිරි ටික ලිපේ තියලා අල ටිකක් දාලා ලුණු රතු ලුණු රම්පේ කරපිංචා සුදු ලුණු
මේ හැමදේම දාලා අලකිරි හොද්දත් හදාගත්තා. ඔන්න උයන කරන වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ බබාලා බලා ගන්න වැඩ ටික තමයි. අම්මා ලොකු බබාට කතාවක් කියලා දෙන අතරතුරේ චූටි බබා එක්ක ඉඳලා එයාවත් නිදි කළා. ඊට පස්සේ ටික වෙලාවක් තමයි මෙහෙම ඉන්නේ. ඊට පස්සේ ඉතින් එයා වරන් වටේ විදින්න ඕනේ මම. එයාලා එක තැනක තියාගෙන ඉන්න ගොඩාක් අමාරුයි. ඒ වුණාට චුට්ට කාලේ මේ විදියට ඉන්නේ. මෙයාලත් එක්ක මේ විදියට මේ කාලෙදි මෝ වුණාම එයාලා ලොකු වෙද්දිත් එයාලට ඒව මතක තියෙනවා. නැත්තම් අපිට දවසක දුක් වෙන්න වෙනවා. එයාලා චූටි කාලේදී අපිට එයාලා ළඟින් එහෙම ඉන්න බැරි වුණානේ කියලා. ඔයාලත් මං වගේම චූටි බබාලත් එක්ක ගෙදරත් වැඩ කරගෙන ඉන්න කෙනෙක්ද? ඔයාලට මහන්සියක් ස්ට්‍රෙස් එකක් දැනෙන වෙලාවට ලස්සන කතාවක් අහන්න, සින්දුවක් අහන්න. ඒවත් ඉතින් කරන්න වෙන්නේ බබාලාගේ වැඩ කරන අතරතුරේනේ. පොඩ්ඩක් ෆ්‍රී එකක් නිදහසක් දැනුණු ගමන්ම ඒ වගේ දෙයක් කරන්න. එහෙමත් නැත්තම් කැම ජාතියක් හදලා බලන්නකෝ. ඔයාගේ තියෙන දුක, ස්ට්‍රෙස් එක, පීඩනය, කලකිරීම ඔය හැම දෙයක්ම නැති වෙලා යයි. ආස කැම ජාතියක් හදන්න. මේ කරන හැම දෙයක්ම ඔය ආසාවෙන් කරන්න. පළවෙනිම දේ ඒකයි. අපි ආසාවෙන් දේවල් කරනකොට දන්නේම නැතුව ඒ දේවල් අපිට කරදරයක් නෙමෙයි වෙනවා. මේ කියන මටත් එහෙමයි. මටත් ගොඩාක් ලොකු පීඩනයක් දැනෙනවා බබාලත් එක්ක එක දිගට වැඩ කරද්දි. සමහරක් වෙලාවට දෙන්නම එක වෙලාවට අඬනවා. දෙන්නම අතර ගන්න කියලා කියනවා. ලොකු බබා ලොකු වුණාට එයාත් තාම චූටි බබෙක්. චූටි බබා නම් තාමත් ගොඩාක්ම පොඩිනේ. ඒ දෙන්නටම මාව ඕන වෙන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට එක්කෙනෙක් අතේ තියාගෙන එක්කෙනෙක් කකුල් දෙකේ තියාගෙන ඉන්නවා. සමහරක් වෙලාවට මේ වගේ වෙන වෙලාවල් තියෙනවා. එක්කෙනෙක් ගෝකාට් එකේ එච්චර චුරු ගන්නවා. ලොකු බබාට අතට එන්න ඕන වෙනවා. ඉතින් ඒ වෙලාවට වෙන කවුරු කී දෙනෙක් හිටියත් එයාලට ඕන වෙන්නේ මාවනේ. ඉතින් මම්මට පුළුවන් හැම වෙලේම එයාලත් එක්ක ඉන්නවා. මං කිව්වේ ඒ මොනවා කළත් දවසේ මොන වැඩ තිබුණත් ඒ කරන හැම වැඩේම ආසාවෙන් ආදරෙන් කරන්න. ඒක අපි ආදරණීය වෙනුවෙන් කරනවා කියලා හිතලා. එතකොට ඒ හැම දෙයක්ම අපේ විනෝදාංශයක් වෙද්දී ඒ දේවල් හැමදේම ලස්සනට වෙනවා වගේම අපේ හිතට මාර සතුටක් දැනෙනවා. ඒක වැඩක්